සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙන්නෙක්වම. ඉතිං ඔයාලට වැදගත් වන ප්‍රවෘතියක් තමා අරගෙන ආවේ. වීඩියෝක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් මොකද කියනවා නම් මැයි මාසයේ අස්වසුම සම්බන්ධයෙන් මුදල් ලැබුණේ නැති කෙනෙක් නම් ඒ කියන්නේ මැයි මාසයේ මුදල් සිස්ටම් එකටවත් වැටලා නැතුව බැංකු ගිණුම් වලටවත් වැටුනේ නැතුව ඔයාලට මුදල් ලැබුණේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න. ඉතින් මතක් කරනවා මෙන්න මේ වගේ අස්වසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගන්න අපිව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් පල්ලෙහා පේනවා සබස්ක්‍රයිබ් කියලා බටන් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ channel එක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් ඒ වගේම Facebook එකෙන් මේ වීඩියෝ එක බලන යාළුවොත් අනිවාර්යයෙන්ම Facebook පිටුව ෆලෝ කරන්න. පල්ලෙහා පේන ෆලෝ බටන් එක ටච් කරලා අපිව ෆලෝ කරලා එකතු වෙන්න. ඉතින් මම කලින් ඔයාලව දැනුවත් කරා මැයි මාසයේ අස්වසුම මුදල් ලැබෙන්නේ නැතිනම් ලැබෙන්නේ නැති මෙන්න මේ අයට කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා තිබ්බත් ගොඩක් කට්ටිය තවත් කමෙන්ට් දානවා මට මුදල් ලැබුණේ නැහැ කියලා. ඉතින් ඔයාලට වෙන්නේ නැති මට අප්‍රේල් වල මුදල් ලැබුණේ නැහැ, වැඩිපුර දීමනාව ලැබුණේ නැහැ කියලා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මැයි මාසයේ සම්බන්ධයෙන් වීඩියෝ එකකට තමයි හැම කමෙන්ට් කරලා තියෙන්නේ. ඉතින් මැයි මාසේ මුදල් ලැබුණේ නැති කෙනෙක් නම් ඔයා මෙන්න මේ හේතු ටික හරියටම තේරුම් ගන්න. මැයි මාසේ මුදල් ලැබුණ නැත්තේ ඔයාලා දන්නේ නැති අප්‍රේල් මාසේ අවුරුදු බඩු මල්ලක් කියලා ලබා දුන්නා. හැම අවුරුද්දකම මේක ලබා දුන්නා අවුරුදු දෙකක් යනකල්ම. ඉතින් ඒ අවුරුදු බඩු මල්ල වෙනුවට 2026 වර්ෂයේදී ලබා දුන්නේ අස්වසුම දීමනාව වැඩි කරලා තමයි ලබා දුන්නේ. බඩු මල්ලක් ලබා දුන්නේ නැහැ. 5000 වැඩි කරා 7500 වැඩි කරා. ඉතින් 10000 15000 25000 දක්වා වැඩිම 25000 තමයි ලබා දුන්නේ. ඉතින් ඒක ගත්ත කට්ටියක් හිටියා. ඉතින් ඔන්න ඔහොම ගද්දි කොහොම හරි අප්‍රේල් මාසේ ලබා දෙද්දි අප්‍රේල් මාසේ දීමනාව ලබා දෙද්දි බැංකු ගණන් වලට දෙවරක් මුදල් බැර වෙලා තිබුණා ගොඩක් කට්ටියගේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ දෙවරක් මුදල් වැඩි වුණා නම් බැර වුණා නම් වැඩිලා තිබ්බනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙම තමයි යාලා කියන්නේ. දෙවරක් අප්‍රේල් මාසේ මුදල් ගිණුම් වලට බැර වෙච්ච හින්දා මැයි මාසේ දීමනාව කපනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේක හේතුවෙන් තමයි ඔයාලගේ මැයි මාසේ මුදල් කපලා තියෙන්නේ. ඉතින් මැයි ජූනි මාසේ නම් කිසිම ගැටලුවක් නැතුව මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මැයි මාසේ ඔයාලා ඒ කට්ටියට කියපු කට්ටියට මුදල් අහිමි වෙයි. ඉතින් මේ වීඩියෝ එක පල්ලෙහාන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.